අයුබෝවන් සුබ දවසක්. බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි අපි අද ඔයාලට අරගෙන එන්නේ. අද දිනේදී අපි සාකච්ඡා කරන්නේ සබරගමුව පළාත් අවසාන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්. පළවෙනි ප්‍රශ්නය බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට අනුව තවුස්දම් රැකීම සඳහා වනගත වීම. එහිදී සිය අභිමතය පරිදි බිරියද කැටිව යා හැකි බව පෙන්වා දී ඇත්තේ. ගෘහස්ථාශ්‍රමය තුළදී වෛශ්‍ය වර්ණය සතු කාර්යකේ බ්‍රාහ්මණ ආශ්‍රමය තුළදී වානප්‍රස්ථ ආශ්‍රමය තුළදී සන්න්‍යාසී ආශ්‍රමය තුළදී කියලා අපිට පිළිතුරු පහක් දීලා තියෙනවා. ගෘහස්ථ ආශ්‍රමයක් තුළදී සිද්ධ වෙන්නේ විවාහ ජීවිතයට ඇතුළත් වෙලා අඹදරුවන් පෝෂණය කරමින් සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන එක. එතකොට අපිට පළවෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. මොකද එතෙන්දී තවුස්දන් රැකීමක් සඳහා වනගත වෙන්නේ නැහැ. වෛශ්‍ය වර්ණය සතු කාර්යයක් කියන එකේදී වෛශ්‍යයන් සතු කාර්යයන් දක්වලා තියෙන්නේ පශූනං රක්ෂණං දානං මිජ්ජාධ්‍යයන මේවච වණික් පතන් කුසීදංච වෛශ්‍යස්ස කෘෂි මේවච. එකෙන් කියන්නේ පශුපාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම, මුදල් පොලියට දීම, කෘෂි කර්මාන්තය. මේ ආදී රැකියාවන් කිහිපයක් පිළිබඳව තමයි වෛශ්‍යයන්ගේ කාර්යයන් විදියට සැලකන්නේ. එතකොට අපිට ඒකත් ගන්න බෑ. තුන්වෙනි එක බ්‍රාහ්මණ ආශ්‍රමය තුලදී කියන එක. බ්‍රාහ්මණ ආශ්‍රමය තුලදී වෙන්නේ ශිෂ්‍යයෙක් විදියට ශිල්ප ශාස්ත්‍ර හදාරන එක. එතකොට ඒකත් වැරදි. හතරවෙනි පිළිතුර වශයෙන් දීලා තියෙනවා වානප්‍රස්ථ ආශ්‍රමය තුලදී කියන එක. වානප්‍රස්ථ ආශ්‍රමය තුලදී සිද්ධ වෙන්නේ තවුස්දම් රැකීම සඳහා වනගත වෙන එක. වානප්‍රස්ථ කියන එක. එතකොට එතෙන්දී තමන්ගේ අභිමතය පරිදි භාර්යාවද රැගෙන යන්න පුළුවන්. එහෙනම් අපිට පිළිතුර වෙන්නේ පළවෙනි ප්‍රශ්නයට හතරවෙනි පිළිතුර. වානප්‍රස්ථ ආශ්‍රමයේ තුලදී කියන එක. අපි ඊළඟ එකත් බලමුකෝ සන්න්‍යාසී ආශ්‍රමයේ තුලදී කියන්නේ. සන්න්‍යාසී ආශ්‍රමයේ තුලදී සිද්ධ වෙන්නේ බ්‍රහ්ම සભ્યතාව අපේක්ෂාවෙන් හුදකලාව සංචාරක ජීවිතයක් ගත කරන එක. අපි දැන් පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය පිළිබඳව. දෙවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ බ්‍රාහ්මණ සමාජය තුළ සිද්ධ වෙන ප්‍රමුඛතම ආගමික සංස්කාර විදියක් තමයි මේ යාගය කියන්නේ. එතකොට යාගයේ අධ්‍යක්ෂකවරයා හඳුන්වන නම පිළිතුර විදියට අපිට දීලා තියෙනවා යාගකාරක. යාගකාරක කියලා කියන්නේ යාගය සිදු කරන පුද්ගලයා හඳුනන එක. එතකොට පළවෙනි එක වැරදි. උත්කාතෘ කියන්නේ වේද පාඨ ගායනා කරන පුද්ගලයා. එතකොට දෙවෙනි පිළිතුරත් වැරදි. හෝතෘ කියන්නේ යාගයට ආරාධනා කරන්න. එතකොට යාගයේ අධ්‍යක්ෂක නෙමෙයි. ඒකත් වැරදි. යාඥා ග්‍රාහක කියලා කියන්නේ යාගය පිළිගන්නවා වගේ කියන එක. එතකොට ඒකත් යාගයේ අධ්‍යක්ෂකවරයා නෙමෙයි. එහෙනම් අපිට අවසාන පිළිතුර වෙන්නේ අද්වර්යෝ. අද්වර්යෝ තමයි යාගයේ අධ්‍යක්ෂක ලෙස හඳුන්වන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර.